ඈත අතීතයේ හෙළදීපේ ශක්තිමත් මෙන්ම බුද්ධිමත් රජෙකුගේ උපත සිදුවිය. ඔහු නමින් රාවණාය. මේ දිගහැරෙන්නේ ඔහුගේ කතාංගයයි. පුත්‍රය, නුඹේ දැනුම මුළු ලොවම ආලෝකමත් කරනු ඇය. ඔහු වේද 4ක් සහ ශාස්ත්‍ර 6ක් මැනවින් ප්‍රගුණ කළේය. ඔහුගේ හිස් 10කින් සංකේතවත් කළේ ඒ මහා ප්‍රඥාවයි. දැනුම යනු ලොව ජයගත හැකි එකම ආයුධයයි. රාවණා බ්‍රහ්ම දෙවියන් උදෙසා දැඩි තපස් රැක්කේය. ඔහු සිය හිස පවා පූජා කිරීමට නොපැකිලි විය. ඔහුගේ කැපවීම දුටු බ්‍රහ්ම දෙවියන් රාවණාට කිසිවෙකුට පරාජය කළ නොහැකි වරම් ලබා දුන්නේය. දශශීර්ෂයනි, නුඹේ කැපවීමට මා පැහැදුනෙමි. දෙවියකුට හෝ අසුරයකුට නුඹව නසනු නොහැක. රාවණා ලංකාපුරේ රජු ලෙස අභිෂේක ලැබීය. එය රන්මය යුගයක ආරම්භයයි. රාවණා රජුට ජය වේවා! හෙළේ මහා රජුට ජය වේවා! ඔහු රණශූරයෙකු පමණක් නොව වීණාවාදනයට අති දක්ෂ කලාකරුවෙකුද විය. තාක්ෂණයෙන් දියුණු වූ ඔහු දඬුමුණරය ආධාරයෙන් අහස ජයගත්තේය. අහස පවා දැන් මගේ අනසකට යටත්. නමුත් දෛවය ඔහුට එරෙහිව කුමන්ත්‍රණය කරමින් සිටියේය. ඊ මහා යුද්ධයක පෙරනිමිති පෙන්වමිනි. මගේ රාජ්‍යයට එබිකම් කරන ඕනාම අයකුට විනාශය උරුමයි.